දවසක් මම ගමගේ ඇක්කෝ YouTube නාලිකාව මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට කහ තම්බන විදිය. කහ තම්බන්න අපි මේ වගේ දැල්ලුරයක් අරන් ඒකට අවශ්‍ය කහ ප්‍රමාණය දාගෙන මේ විදිහට ඒක සකසා ගන්න. දන්නා යටි ගොඩක් දන්න ඇති අයට දැනගන්න තමයි මම මේ වීඩියෝ ගොඩක් කරන්නේ. ඒකෙන් ඔයාලත් දැනුමක් අරන් මේ වැඩේ මේ විදිහට කරන්න. මේ විදිහට හදාගෙන අපි මේක දානවා දැන් මේ බැරල් එකට. මම ඒකත් කියලා දෙන්නම් ඔයාලට. යාළුවනේ මේ තියෙන්නේ මම කහ තම්මන බැරල් එක. මම ගොඩක් තම්මන ඉඳලා මේ වගේ බැරල් එකක් තමයි හදාලා තියෙන්නේ. මේකට හොඳ ඩිනර් දාලා එන්නකන් ඉඳලා ඊට පස්සේ අපි මේ දැල්ලුරේ මේකට බස්සනවා. ඊට කලින් අපිට දෙයක් කරන්න තියෙනවා. තම්මන්න කලින් මේ බැරල් එකට කහකොළ කීපයක් දානවා. දෙහිකොළ කීපයක් දානවා. ගොඩක් මේ සාමාන්‍ය ප්‍රමාණයෙන් දානවා. මොකද පාටනේ මේක පාටයිනේ කාට කැටෙන්න වගේ තමයි දාන්නේ. ඒකටලා උඩට පස්ස ගන්නවා. මේක පස්සගෙන මේ කහ එක අපි දානවා මේ බැරල් එකට. ඔන්න ඔය විදිහට දාලා යාළුවනේ නැවත මේක මේ විදිහට වහනවා. මේ විදිහට වහලා විනාඩි 10කින් මේ කහ එක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මුද්දට තැම්බිලා තියෙන්නේ. ආයෙ බලන්න දෙයක් නෑ. විනාඩි 10ක් දාපු ගමන් මේක වතුරට දාන්නත් පුළුවන්. ස්ටෑන්ඩ් එකක් තියලා උමාලෙන් තම්බ ගන්නත් පුළුවන්. මේකෙම පුළුවන් ඒ දේ කරගන්න. ඒ හින්දා ඔයාලට කැමති විදිහකට පුළුවන්. මම නම් ගොඩක් වතුරේ තමයි තම්බන්නේ. ස්ටෑන්ඩ් එකේ තම්බනවා සමහර වෙලාවට. වතුර දාපුවාම ඩක් දාලා කියන්නේ විනාඩි 10න් මේක අපට අවශ්‍ය ප්‍රමාණයට තැම්බෙනවා. ඊට පස්සේ තැම්බිලාද කියලා බලන්න. අය බලන්න දෙයක් නෑ. විනාඩි 10න් අනිවාර්යෙන් මේක තැම්බෙනවා. ඊට පස්සේ කරන්න තියෙන විනාඩි 10ක් ගියන් පස්සේ මේක ඉවතට ගන්න. ඉවතට අරන් කැලි ටික හොඳට කපලා අවුවේ දාගෙන වේලන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ දවස් දෙකක් තදවුවේ දාලා ඊට පස්සේ මද පවනේ වේලා ගන්න. ඊට පස්සේ ඔයාලට මේක හොඳට කහ කුඩු කරගන්න සුදුසු ආකාරයට මේක හදාගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මේ විදිහට තමයි කහ තම්බන්නේ. ඊළඟ ලස්සන වීඩියෝ එකකින් මම එන්න. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න. එහෙනම් යාළුවනේ දීර්ඝායුෂ වේවා.